මරණය. ඇත්තරම ඒක අපි කවුරුත් කතා කරන්න කැමති මාතෘකාවක් නෙවෙයි නේද? හැබැයි අපි හැමෝම හිතාගෙන ඉන්නේ ඒක තමයි ජීවිතේ එකම නියතය. ඒ කියන්නේ අනිවාර්යෙන්ම මුහුණ දෙන්න වෙන දේ කියලා. ඒත් මොකක් හරි වෙලාවක හිතුවද ඒක ඇත්තරම එහෙමද? එහෙමත් නැත්නම් අපි හැමෝම විශ්වාස කරගෙන ඉන්න ලෝකේ ලොක්කම බොරු ඒකද? මේ ඉදිරිපත් කිරීමෙන් අපි ඒ ගැන ගැඹුරින් බලමු. හොඳයි. මේ ගැඹුරු ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න අපි කොහෙන්ද පටන් ගන්නෙ? අපි මුලින්ම යමු විද්‍යාව පැත්තට. නූතන භෞතික විද්‍යාවේ තියෙනවා හරිම මූලික නීතියක්. ඒ තමයි ශක්ති සංස්ථිති නියමය. සරලවම කිව්වොත් මේකෙන් කියන්නේ මේ විශ්වයේ තියෙන කිසිම ශක්තියක් අපිට විනාශ කරන්න බෑ. පුළුවන් එකම දේ තමයි ඒක එක ස්වරූපයකින් තව ස්වරූපයකට මාරු කරන එක විතරයි. හරි. එතකොට තමයි අසල් ප්‍රශ්නේ එන්නේ. බලන්න අපේ ශරීරය විශේෂයෙන්ම අපේ මොළය මේ ඔක්කොම වැඩ කරන්නේ ජෛව විද්‍යුත් ශක්තියකින් නේද? එහෙනම් හිතන්න මරණයත් එක්ක ශරීරය නැවතුනාම අර ශක්ති සංස්ථිති නියමයේ අනුව අර ශක්තියට මොකද වෙන්න ඕන? ඒක විනාශ වෙන්න බෑනේ. එහෙනම් මේ ශක්තිය යන්නේ කොහටද? දන්නවද? නූතන විද්‍යාව තාමත් මේ ප්‍රශ්නෙට හරියටම උත්තරයක් හොයනවා. හැබැයි පුදුමම දේ තමයි මීට අවුරුදු 2500කටත් කලින් මේ ශක්ති ප්‍රවාහය ගැන පැහැදිලි කරන හරියට නූතන සොෆ්ට්වෙයාර් කෝඩ් එකක් වගේ ක්‍රියාත්මක වෙන ඉගැන්වීමක් තිබුණා කියන එක. ඒ තමයි අභිධර්මය. එහෙනම් අපි බලමු මේ පැරණි ඉගැන්වීමට අනුව මේ ශක්ති හුවමාරුව මේ ට්‍රාන්සිෂන් එක සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මේකට අනුව ජීවිතය කියන්නේ එක තැන නතර වෙන දෙයක් නෙවෙයි. ඒට හරියට නොකැඩී එක දිගට ගලාගෙන යන ගංගාවක් වගේ. අඛණ්ඩ ප්‍රවාහයක්. හරි මරණය සිද්ධ වෙන මොහොතේදීම ඇත්තටම වෙන්නේ පියවර දෙකක්. පළවෙනි එක තමයි මේ ජීවිතයේ අවසානම සිතුවිල්ල ඒකට කියනවා චුතිසිත කියලා. ඒක පහළ වෙනවා. ඊළඟට ඒ සිත නිරුද්ධ වෙනවත් එක්කම හිතන්නත් බැරි වේගකින් කිසිම ગેප් එකක් නැතුව ඊළඟ භවයේ පළවෙනිම සිතුවිල්ල ඒ කියන්නේ පටිසන්ධි සිත පහළ වෙනවා. මෙතන තියෙන පුදුමම කාරණේ තමයි මේ මාරු වීමේ වේගය. චුතිසිතේ ඉඳන් පටිසන්ධි සිතට යන්න ගත වෙන්නේ එකම එක සිතුවිලි ක්ෂණයක් විතරයි. ඒ කියන්නේ අතරමැද කාලයක් නැවතුමක් කිසිම හිස්තැනක් නැහැ. ඒක ක්ෂණිකව සිද්ධ වෙන දෙයක්. මේ ක්‍රියාවලිය තේරුම් ගන්න හරිම අපූර්ව උපමාවක් තියෙනවා. හිතන්නකෝ අපේ ශරීරය හරියට රේඩියෝයක් වගේ කියලා. එතකොට විඥානය කියන්නේ ඒකෙන් එන සිග්නල් එක. ඒ කියන්නේ සින්දුව වගේ. දැන් බලන්න රේඩියෝව කැඩුනට විනාශ වුණට ගුවනේ තියෙන රේඩියෝ තරංගය විනාශ වෙන්නේ නෑ නේද? ඒ තරංගය ඒකට ගැළපෙන වෙනත් ග්‍රාහකයක්. ඒ කියන්නේ වෙනත් රේඩියෝවක් ක්ෂණිකවම හොයා ගන්නවා. හොඳයි. දැන් අපි එනවා මේකේ තියෙන වැදගත්ම ගොඩක් දෙනෙක්ට පැටලෙන ප්‍රශ්නයකට. ස්ථිර ආත්මයක් නැත්නම් එතකොට කවුද මේ නැවත ඉපදෙන්නේ? ප්‍රශ්නේ හරිම පැහැදිලි. මේ භවයෙන් ඊළඟ භවයට යන ස්ථිර කෙනෙක්, පුද්ගලයෙක්, ආත්මයක් කියලා දෙයක් නැත්නම් එතකොට මම කොහොමද ආයෙත් ඉපදෙන්නේ කියන එකනේ. මේක තේරුම් ගන්න ඉටිපන්දම් උපමාව හරිම වැදගත්. ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්න වැරදි විදිහ තමයි එක ඉටිපන්දමක තියෙන ගිනි දැල්ලම අනිත් ඉටිපන්දමට පනිනවා කියලා. ඒත් ඇත්තටම වෙන්නේ ඒක නෙවෙයි. ඇත්තටම වෙන්නේ පළවෙනි ඉටිපන්දමේ ගිනි දැල්ලේ තියෙන තාපය, ඒ කියන්නේ හේතුව නිසා දෙවෙනි ඉටිපන්දමේ සම්පූර්ණයෙන්ම අලුත් ඊට සම්බන්ධ නැති වෙනම ගිනි දැල්ලක් කියන ඵලය ඇති වෙන එක. එහෙනම් මෙතන තියෙන තීරණාත්මකම කාරණය තමයි මේක. භවයෙන් භවයට යන්නේ ස්ථිර පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නෙවෙයි. සිද්ධ වෙන්නේ හේතුඵල න්‍යාය මත පදනම් වෙච්ච කර්ම ශක්තියේ එක දිගට සිද්ධ වෙන හුවමාරුවක් විතරයි. හරි. එහෙනම් මේ මුළු ක්‍රියාවලියම ප්‍රායෝගික වැදගත්කම මොකද්ද? අපි දැන් බලමු මේ ශක්ති හුවමාරුවේදී ඊළඟට යන තැන, ඒ කියන්නේ ගමනාන්තය තීරණය වෙන්නේ කොහොමද කියලා. මේකට ප්‍රධාන වශයෙන් සාධක දෙකක් බලපානවා. එකක් තමයි මුළු ජීවිත කාලෙම අපි රැස් කරගත්ත දත්ත. ඒ කියන්නේ අපේ කර්ම ශක්තිය. දෙවැනි එක, ඒ වගේම සමහර විට ඊටත් වඩා වැදගත්ම දේ තමයි මරණය සිද්ධ වෙන අන්තිම මොහොතේ අපේ හිතේ තියෙන තත්ත්වය. මේක භෞතික විද්‍යාවේ තියෙන අනුනාදය එමත් නැත්නම් රෙසොනන්ස් කියන සංකල්පයට ටිකක් සමානයි. හිතන්න මරණ මොහොතේ හිතේ තියෙන බය, තරහ, ලෝභකම වගේ ඍණාත්මක කම්පන නම් ඒ ශක්තියට ගැලපෙන ඒ වගේම පහත් තලයකට ඒ ශක්තිය ඇදිලා යනවා. හැබැයි හිත හරිම සංසුන්ව පැහැදිලිව තිබුණොත් ඒ ධනාත්මක ශක්ති කම්පණයට ගැලපෙන උසස් තලයක උපතක් සිද්ධ වෙනවා. හරි. එහෙනම් මේ ගමන කවදාවත් නවත්තන්නම බැරි දෙයක්ද? මේ චක්‍රයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න ක්‍රමයක් තියෙනවද? අපි දැන් බලමු මේ ඉගැන්වීමේ අවසාන ඉලක්කය වෙන නිවන කියන්නේ මොකක්ද කියලා.
මේ මුළු සංසාර චක්‍රයම දුවවන්න අවශ්‍ය ශක්තිය එන්නේ කොහෙන්ද? ඒක එන්නේ අපේම හිතේ තියෙන තණ්හාව කියන දෙන්. ඒ කියන්නේ දේවල් අල්ලගැනීමේ ආසාව. ඒක හරියට මානසික ජෙනරේටරයක් ලගේ. මේ ජෙනරේටරේ වැඩ කරන තාක්කල් පුනර්භවයට අවශ්‍ය කර්ම ශක්තිය දිගින් දිගටම හැදෙනවා. නිවන ගැන තියෙන ලොකුම වැරදි වැටහීමක් තමයි ඒක Tamanවම විනාශ කර ගැනීමක් self destruction එකක් කියලා හිතන එක. ඒත් ඇත්තට මේක බලෙන් ගින්න නිවනවා වගේ දෙයක් නෙවෙයි. ඒක හරියට ගින්නකට දර දාන එක නැවැත්තුවම ඉන්ධන නැති නිසා ගින්න ඉබේම සාමකාමීව සංසිඳී යනවා වගේ ස්වභාවික ක්‍රියාවලියක්. අග්ගිවච්ඡගොත්ත සූත්‍රයේ තියෙන උපමාවෙන් මේක හරිම ලස්සනට පැහැදිලි වෙනවා. ගින්නක් නිවුනට පස්සේ ඒ ගින්න උතුරටද ගියේ දකුණටද ගියේ කියලා අහන එක තේරුමක් නැති ප්‍රශ්නයක් නේද? මොකද ගින්න කොහෙවත් කියේ නැහැ. ඒක පවතින අවශ්‍ය හේතු ටික නැති වුනාම ඒ ක්‍රියාවලිය ඉබේම නවතුණා. නිවන කියන්නේත් අන්න ඒ වගේ දෙයක්. ඉතින් මේ හැම දෙයක් ගැනම හිතුවම අපිට මරණය දිහා බලන්න පුළුවන් වෙන්නේ සම්පූර්ණයෙන්ම අලුත් විදිහකට. ඒක අවසානයක් නෙවෙයි. ඒක සංක්‍රාන්තියක්. එහෙම බැලුවම මරණය කියන්නේ බය වෙන්න ඕන අඳුර අවසානයක් නෙවෙයි. ඒක හරියට පරණ වෙච්ච ඇඳුමක් ගලවලා දාලා අලුත් ඇඳුමක් ඇඳ ගන්නවා වගේ. හරිම ස්වභාවික සංක්‍රාන්තියක් විතරයි. ඒ නිසා පුද්ගලයෙක් කියන්නේ මිය යන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මේ විශ්වයේ නොනැවති ගලාගෙන යන නිරන්තරයෙන්ම එක ස්වරූපයකට තව ස්වරූපයකට පරිවර්තනය වෙන ශක්ති ප්‍රවාහයක කොටසක්. අවසාන වශයෙන් මේ ප්‍රශ්න ගැන ටිකක් හිතලා බලන්න. මේ ගෙවෙන හැම තත්පරයකම ඊළඟ ශක්ති හුවමාරුවට, ඒ කියන්නේ ඊළඟ පරිවර්තනයට සූදානම් කරන්නේ මොන වගේ ශක්තියක්ද? ධනාත්මක එකක්ද ඍණාත්මක එකක්ද? මොකද ඒ තීරණය සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ මේ මොහොතේ ක්‍රියාවන් මත.